travel without travel ඔන්න හුඟ කාලයකට පස්සේ ලංකාවේ තවත් සුවිශේෂී වූ තැනක් ගැන විස්තර ඔබට ගෙනාවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගොඩක් දෙනාට හිතා ගන්නවත් බැරි විදිහට කොළඹට නුදුරින්ම පිහිටලා තියෙන ඒ වගේම මේ දවස්වල ගොඩාක් දෙනා හොයන කතා කරන හරිම අපූර්ව පන්සලක් ගැන විස්තරයි ඔබට මේ කියන්න හදන්නේ. හෝමාගම කියන්නේ අතීතයේ සිටම ගල්තලා වලින් පිරුණු ප්‍රදේශයක්. ඉතින් මේ ගල්තලා අතර උසම ගල්තලාව ඉඹුලකන්ද යන නමින් හඳුන්වනවා. ඉතින් ගල්තලා වලින් පිරුණු ප්‍රදේශයක් වුණත් ඊටාම සෞම්‍ය වූ පරිසරයක පිහිටි මේ ඉඹුලකන්දේ හරිම අපූර්ව විහාරයක් ගොඩනැගුණා. ඒ තමයි ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරය. අතීතයේදී ගලේ පන්සල නමිනුත් මේ විහාරය හඳුන්වලා තිබෙනවා. ඉතින් මම ඔබට මුලින් කිව්වා වගේ හෝමාගම කියන්නේ ගල්තලා වලින් පිරුණු ප්‍රදේශයක්නේ. ඉතින් ඒ කාලේ හිටපු ගල් ව්‍යාපාරිකයින් මෙම ගල්තලාව පවා කැඩීමට සූදානම් වෙලා තිබුණා. එයින් සිදුවන පරිසර විනාශයට විරුද්ධ වුණු ඉඹුලකන්ද අවට සිටි ගම්වැසියන් බුදු පිළිම වහන්සේ නමක් පෙරහරින් වඩම්වා කුඩා විහාරකයක් සාදා මෙම ගල්තලාවේ තැන්පත් කරා. ඊට පස්සේ විහාරස්ථානයේ තරුණ බෞද්ධ සංගමයක් ආරම්භ කරලා ගමේ සියලු දෙනාගේම දායකත්වයෙන් බාධක මැද විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කර තිබෙනවා. මේ ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරයේ වර්තමානයේ විහාරාධිපති හිමියන් වන යහමුල්ලේ අනුර වංශ හිමියන් 2010 වසරේදී මෙම පන්සලට වැඩම කරන්නේ විහාරය ආරම්භ කර අවුරුදු 5කට පසුයි. ඉතින් මේ වෙනකොට මේ විහාර භූමිය ඉතාම අලංකාර විහාර භූමියක් බවට පත් වෙලා තියෙනවා. මේ ඉඹුලකන්ද විහාරයේ ගල්තලාව මතට නැගී පසු අවට ප්‍රදේශය හරිම අපූර්වට දැක ගන්න පුළුවන්. ඒ වගේම උදෑසනට මෙහි පැමිණෙන්නන් හට ශ්‍රී පාදස්ථානයත් දුර ඈතින් කොළඹ වරායත් කොළඹ නගරයේ ඇති විශාල ගොඩනැගිලිද පැහැදිලිවම දැක ගැනීමට පුළුවන්. ඉතින් මේ ඉඹුලකන්ද යන නම මෙම ප්‍රදේශයට ලැබිලා තියෙන්නේ අතීතයේ මෙහි කටු සහිත විශාල ඉඹුල් ගස් පැවත නිසා බව පැරණි ගම්වැසියන්ගේ මතයයි. ඒ වගේම මෙම ගල්තලාවේ විශාල ඖෂධ පැලෑටි රැසක්ම දැක ගන්න පුළුවන්කම තියෙනවා. අක්කපාන, මැල්ල, බෝවිටිය, රත් කෑලිය, රත්මල් ඇතුළු ඖෂධ පැලෑටි බොහොමයක් මේ අතර වෙනවා. බොහෝ දෙනා මේ ඖෂධ පැලෑටි සොයාගෙන මෙහි පැමිණෙන බවද විහාරාධිපති හිමියන් පැවසුවා. ඉතින් හෝමාගම සිට රෝහල පාරෙන් ඔබට මේ අපූර්ව විහාරයට එන්නත් පුළුවන්. ඒ වගේම Google Map එක භාවිතා කරලා ඔබට ලෙහෙසියෙන්ම මේ පන්සලට එන්න පුළුවන්. ඉතින් ඉඩක් තියෙන වෙලාවක ඔබටත් පුළුවන් මේ අපූර්ව විහාරය දැක බලා වන්දනා කරගන්න යන්න. ඒ වගේම හරිම අපූර්ව ඡායාරූප ගොඩක් ඔබට එකතු කරගන්නත් පුළුවන්. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.